හරි ඉතින් වීඩියෝ එක බලන්න අප ඔයාලට කියන්නේ මේක බ්ලොග් එකක් නෙවෙයි. මේ අපි එළමල්දිනී පන්සල හොයාගෙන ගියපු ගමනේ ගත්ත පොඩි පොඩි වීඩියෝ කෑලි ටිකක්. මේ වීඩියෝ කෑලි ටික ඉතින් ෆෝන් එකේ තියාගෙන ඉඩමදි. ඒක නිසා ඉතින් මේ එකට එකතු කරලා තනි වීඩියෝ එකක් හදලා දානවා. බලන අය ඉතින් ඉස්සරහට බලාගෙන යන්න. බ්ලොග් එකක් බලනවා කියලා හිතාගෙන ඉස්සරහට බලාගෙන යමු එහෙනම් අපි. අපි මේ ගියපු දවසේ තිබ්බ ක්ලයිමේට් එක නම් නියමයි. මාර වැස්සක් ගත්තා. මේ පන්සලට යනකම් එක දිගට මහ වැස්ස. යනකම් අපි කුඩේ ඉහළගෙන ගියේ. එක පොඩ්ඩක්වත් මං හිතන්නේ අපි කුඩේ ඇකිලුවේ නෑ පන්සලට යනකම්ම. මෙහෙම උඩහට එනකොට අපිට හම්බ වෙනවා කුඩලුදොල ප්‍රජා මන්දිරය. එතනින් අපි යන්න ඕන වන්නට පැත්තට. මේ වැස්ස කියන්නේ සබදාහමේ තියෙන මාර ලස්සනම දෙයක්. මේ වැස්සයි මුලපාට පරිසරයයි ගස් අතරින් එන මීදුමයි මේක නම් වෙනම ලෝකයක්. අපි දිගටම අපිට හම්බෙන එළමල්දිනී කන්ට විදුහල. එළමල්දිනී කන්ට විදුහලත් පහු කරගෙන අපි තවත් ටිකක් දුරට එහාට යන්න ඕනේ. ගමනේදී අපි කොච්චර දෙමුණත් එදා දවසේ මේ ගිහු ගමනේ ලස්සනම කෑල්ල තමයි ඒ වැස්ස. ඉතින් ඔන්න මේ ඉස්සරහින් පේන්නේ එළමල්දිනී පන්සලට ඇතුළු වෙන ස්ථානය. මේ ගමන යන්න ප්ලෑන් උනේ මෙහෙමයි. අපි හැමෝම නොයන ට්‍රිප් වලට ගෲප් හදනවානේ. ඒ වගේ ගෝල් පෝට් යන්න හදපු ගෲප් එකක ගෝල් පෝට් යන්න කතා වෙච්ච සෙට් එකක්. එතන 20 දෙනෙක් විතර හිටියා. හැබැයි අන්තිමට 5 දෙනෙක් විතරක් එළමල්දිනී ගිහිල්ලා ඒ ට්‍රිප් එක එතනින් නැවතුණා. මේ තියෙන වැස්සත් එක්ක මේ තියෙන කොළපාට ලෝකේ නම් වෙනම විශ්සුවක්. මේ පන්සල සාමාන්‍යයෙන් පොයක් දවසකට මිනිසුන්ගෙන් පිරීලා ඉතිරිලා යන පන්සලක්. එදා දවසේ ඉති අපි 5 දෙනා විතරයි ඒ ඔතන පටිපෙළ ගාවේ ගහගෙන මිනිස්සු 2-3 දෙනෙක් තියෙනවා. මම කන්නේ ගමේ මිනිස්සු 2-3 දෙනෙක් එදා දවසේ ඇවිල්ලා
අනිවාර්ය එක්සෑම් ලියන එකක් මේ අපි පඩි නගින දිහා බලන් ඉන්නවනම් දැන් මම මේ මගුල නවත්තලා දාලා ගිහලා පාඩම් කරහල උඩට තව තියෙන දවස් 30යි. මේ පන්සලට යන පඩිකල දෙපැත්තේ අනිකරම තියෙන ලොකු කැලෑවක්. දෙපැත්තේ ගහලා තියෙනවා බෝඩ් එහෙමත් වනයේට ඇතුල් වෙන්න එපා වනසතුන් බහුලව ගැවසෙන ප්‍රදේශයට කියලා. සිමෙන්තියෙන් හදලා තියෙන පුංචි ටැංකියට එකතු වෙන පැන් ගන්න තමයි මේ මිටක් එක්ක පොඩි භාජනයක් වගේක් හදලා තියෙන්නේ. මම හිතන්නේ මේ පැන් වලින් තමයි මල් දෝවණය කරන්න ඒ වගේ දේවල් කරන්නේ. පරිසරයේ මෙයාලකින් නම් අඩුවක් නෑ. ගමන පටන් ගත්ත වෙලාවේ ඉඳලම මේ ගාලේ තමයි අපිට හම්බ වුනේ.
මේ ලිසන වේ ආරාධන දෙකට බෙදෙන්න තැනට. එතනින් ආව කෙලින්ම චෛත්‍යයට. අතනින් ආව සිරිපතුල වැඳගෙන චෛත්‍යයට. හරි ඉතින් අපි මේ දැන් උඩහට ඇවිල්ලා දැන් ආයේ මේ පහළට යනවා. පේනවා ඉතින් ලංකාවේ මිනිස්සු කොතන ගියත් එයාලගේ ඉන්න සිටි කවරේ ගෙදර ගෙනියන්නේ ආයි ගිය තැන එහෙම දැම්මා ගෙදර ගියා. අරගල්ලේ මොනවද තියෙන්නේ? ඔබ වීඩියෝ කරාද ඒක? මේ ඇල්ලේ වතුර නම් මාරම සීතලයි. Sana वे ओए पानी ने पाए
ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාලට ගොඩක් thank you. ඉතින් ගෝල් ෆෝර්ට් යන හිටිය ගමනක් එළමල් දෙනිය පන්සලෙන් මෙන්න මේ විදිහට තමයි ඉවර වෙන්නේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. වීඩියෝ එක ගැන මොනවා හරි අදහසක් තියෙනවා නම් ඔයාලා ඒක පහලින් කමෙන්ට් කරන් යන්න. මේ channel එකේ වැටෙන පළවෙනි වීඩියෝ එක මේක. සමහර විට අන්තිම වීඩියෝ එකත් මේක වෙන්න පුළුවන්.